පින්වත් මහණෙනි, මේට බොහෝ කාලකට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ දඹදිව සිවි රට ජයතුරා නුවර සිවි රජුරුවන්ගේ පුත්‍ර සංජය සඳ මහ රජුරුවන්ට තරුණ කාලේම පුසතී කියන කුමාරිය විවාහ කළා. මේ පුසතී කියන කුමාරිය තමයි අපේ මහා බෝධිසත්වයන්ගේ මව් වෙලා මේ ජීවිතේ උපන්නේ මහාමායා දේවිය. පුසතී දේවිය සඳමහා රජුරුවන්ගේ බිරිඳ වෙන්න කලින් සක්දෙවිඳුගේ බිසව සක්දෙවිඳුගෙන් වර 10ක් අරගෙන තමයි ඉල්ලීන් 10ක් ඉෂ්ට කරගන්න සක්දෙවිඳුගේ කැමැත්ත අරගෙන තමයි මනුස්ස ලෝකෙට ආවේ. මඳුරට ඉපදුනේ. මේ පුසතී දේවිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා හිටියා. මේ මහාමායා දේවිය විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා හිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියතුමාගේ නම බන්දුම රජතුමා. බන්දුම රජතුමාගේ පුත්‍ර තමයි ඇහි පිල්ලම් ගහන්න නැති රංකඳක් වගේ බෝසත් කුමාරයා. ඇහි පිල්ලම් ගහන්න නැති නිසා තමයි විපස්සී කියලා කියන්නේ. ඊට පස්සේ පියා නඩු විසඳනකොට පුංචි බෝසත් කුමාරයා පිය රජතුමනි ඕක විසඳුවා වැරදි. ඔකට උත්තරේ මේකයි කියලා උත්තරේ දෙනවා. මුළු රාජ සභාවටම විසඳන්න බැරි ප්‍රශ්න පුංචි දරු සිඟිත්තා විසඳන නිසා නුවණැත්තා කියන අර්ථයෙන්ුත් විපස්සී කියලා කියනවා. ඒ විපස්සී මහා බෝධිසත්වයන්ගේ පියාගේ බන්දුම රජතුමාට වෙනත් දේවියකට දාව දුවරු දෙන්නෙක් හිටියා. ඊට පස්සේ විපස්සී බන්දුම රජතුමාට ලැබිච්ච සඳුන් අරටුවක් ලස්සන කරඬුවක් වගේ සඳුන් ගැටයක් ලොකු දුවට දුන්නා. එදාම ලැබිච්ච රත්තරන් ආභරණයක් පුංචි දුවට දුන්නා. මේ දෙදෙනාම මේක පරිභෝග කරන්නේ නැතුව අපගේ සහෝදර තථාගත විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරමු කියලා අර සඳුන් කල්කේ ගලගාලා උරගාලා සඳුන් කල්කෑරන් වෙහෙරට ගියා. ඈද පුංචි නැගණිය රන් ආභරණයේ සරසා බුදු පුදක් ලෙස සකසා වෙහෙරට අරගෙන ගියා. වෙහෙරට අරගෙන ගිහලා රන් ආභරණයේ නැගණිය පූජා කළා. උපනූපන් ජීවිතේ රන් ආභරණයෙන් මාතොර නොවේවා ධර්මයේ අවබෝධ කරත්වා කිය. සඳුන් කල්ක ඉහිරවලා ලොකු නැගණිය ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සඳුන් සුවඳ පැතිරිලා යනවා වගේ තුන් ලෝකේටම ප්‍රඥා සුගන්ධය විහිදවන ඔබ වහන්සේ වගේ පුත්‍රයෙක් මටත් දාව ඉපදේවා කියලා. මහාමායා දේවිය ප්‍රාර්ථනා කළා තියෙන විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ. පුසතී දේවිය සක්දෙව් රජුගෙන් වරන් අරගෙන මනුස්ස ලෝකේ ඉපදුනේ. ඉපදිලේ ඒ පුසතී දේවියට සක්දෙවිඳු දුන්න වරන් 9ක්ම ඉෂ්ට වුණා. එයා ඉල්ලපු එක වරයක් තමයි මහා පින්වන්ත දන් දෙන්න ආසා පින්වන්ත දරුවෙක් ඉපදේවා කියලා. සක්දෙවිඳු බැලුවා ඔක්කොම වරන් දුන්නා. ලැබුණා පුසතී දේවියට. පුතෙක් තාම ලැබුණේ නැහැ. දෙව්ලොවෙන් චුත වෙන්න ආසන්න දරුවෙක් ඉන්නවා. දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවා. මහා බෝධිසත්වයෝ. සක්දෙවිඳු ආරාධනා කළා නිදුකාණෙනි සිවිරට සඳ මහ රජුරුවන්ගේ මාලිගාවේ පුසතී දේවියගේ කුසේ පිළිසිඳ ගන්න. ඒ විමානෙම දෙවරු 60000ක් ඉන්නවා. චුත වෙන්න ආසන්න 60000ක් කිව්වා සිවිරටම පිළිසිඳ ගන්න. පින්වන්තයෝ වෙනුවෙන් සක්දෙවිඳු දෙවියන්ට ආරාධනා කොට දරුවන් ලබා දෙනවා. ඒ පුසතී දේවියගේ කුසේ ඉපදුනා. අර 60000ක් දිව්‍ය කුමාරවරුත් ඉපදුනා. පුසතී දේවියට ඇතිවෙච්ච දොළදුක තමයි දන් දෙන්න ආසයි. දොළදුක සංසිඳුණා. දන් දුන්නා. පුසතී දේවියට දවසක් කැමැත්තක් ඇති වුණා වීදි සංචාරය කරන්න. මනාව සරසන ලද වීදිවල පුසතී දේවිය රාජ පෙරහැරින් යනවා.